ක්‍රිප්ටෝකරන්සි මේ වචනේ දැන් නිතරම වගේ ඇහෙන දෙයක් නේද? සමහර වෙලාවට යාළුවෙක් කතා කරනවා අහලා ඇති, නැත්නම් ඉන්ටර්නෙට් එකේ දැකලා ඇති. ඉතින් තාක්ෂණයයි මුදලයි එකට එකතු කරපු මේ විප්ලවීය සංකල්පය ඇත්තටම මොකක්ද? අපි මේ විග්‍රහයෙන් ඒ ගැන සරලව සහ පැහැදිලිව තේරුම් ගමු. හරි, අපි එහෙනම් මේ ගමන යන්න ලෑස්ති වෙමු. මුලින්ම අපි බලනවා ක්‍රිප්ටෝ කියන්නේ ඇත්තකම මොකක්ද කියලා. ඊට පස්සේ ඒ පිටිපස්සේ තියෙන બ્લોක්චේන් තාක්ෂණය, බිට්කොයින් විතරක් නෙවෙයි ඊට එහා තියෙන මුළු ලෝකයම ගැන කතා කරනවා. ඒ වගේම කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? වොලට් සහ ට්‍රේඩින් ගැනත්, ඒ වගේම මේකේ තියෙන අවදානම් සහ ප්‍රතිලාභ ගැනත් කතා කරනවා. අවසානයේට ශ්‍රී ලංකාවට මේක කොහොමද බලපාන්නේ කියලාත් බලමු. හොඳයි, එහෙනම් මුලින්ම පටන් ගමු ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නෙන්. ඉතින් අපි කෙලෙම කාරණයට බහිමු. මොකද්ද මේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ? හිතන්නකො මෙහෙම. කෙනෙක් යාළුවෙකුට සල්ලි යවනවා. හැබැයි ඒකට බැංකුවක් ඕන වෙන්නේ නැහැ. කෙලින්ම තමන්ගේ ඉඳන් එයාට. අන්න ඒක තමයි ක්‍රිප්ටෝකරන්සි කියන්නේ සරලවම. අටට අල්ලන්න බැරි සම්පූර්ණයෙන්ම ඉන්ටර්නෙට් එක හරහා ක්‍රියාත්මක වෙන කිසිම බැංකුවක් හරි රජයක් හරි පාලනය නොකරන ඩිජිටල් මුදල් වර්ගයක්. මේ ක්‍රිප්ටෝකරන්සි කියන අදහස නිකම්ම අහසින් පාත් වෙච්ච දෙයක් නෙමෙයි. ඒක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. ඒක පටන් ගන්නේ 2008 දී. මුළු ලෝකෙම මූල්‍ය අර්බුදයකින් හෙල්ලුණ වෙලාවේ. ඒ කාලෙදී ලෝකෙ පුරාම ලොකු බැංකු කඩා වැටුණා. මිනිස්සුන්ට යාළගේ සල්ලි නැති වුණා. ඉතින් මිනිස්සුන්ට බැංකු සහ රජයන් ගැන තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. අන්න ඒ වෙලාවේ තමයි කිසිම කෙනෙක්ට පාලනය කරන්න බැරි අලුත් මුදල් ක්‍රමයක අවශ්‍යතාවය මතුවුනේ. අන්නේ ඒ අදහස තමයි මේ උපුටා දැක්වීමෙන් කියවෙන්නේ. බලන්න, බැංකු හෝ රජයන් විසින් නෙමෙයි ජනතාව විසින් පාලනය කරන මූල්‍ය පද්ධතියක්. බිට්කොයින් හදපු කෙනාගේ, ඒ කියන්නේ සතෝෂි නකමොටෝගේ මූලිකම දැක්ම වුණේ මූල්‍ය බලය ආයමත් සාමාන්‍ය මිනිසුන්ගේ අතට දෙන එක. හරි. එහෙනම් ක්‍රිප්ටෝ කියන්නේ මොකක්ද කියලා අපිට දැන් දල අදහසක් තියෙනවා. හැබැයි මේක වැඩ කරන්නේ කොහොමද? ඒකට උත්තරේ තමයි બ્લોක්චේන්. අපි බලමු මේ ක්‍රිප්ටෝ ලෝකේ ඩිජිටල් කුඳුනාරටිය වගේ වෙන બ્લોක්චේන් තාක්ෂණය ගැන. બ્લોක්චේන් කියන එක හරියට ඩිජිටල් ගිණුම් පොතක් වගේ කියලා හිතා ගන්නකො. අපි කරන හැම ගනුදෙනුවක්ම બ્લોක් එකක, ඒ කියන්නේ පිටුවක වගේ සටහන් වෙනවා. ඊට පස්සේ අලුත් ගනුදෙනුවක් වෙනකොට අලුත් બ્લોක් එකක් හැදිලා ඒක කලින් બ્લોක් එකට දම්වැලක පුරුකක් වගේ හයි වෙනවා. අන්න ඒකයි બ્લોක්චේන් කියන්නේ. මේ නිසා එක બ્લોක් එකක් වෙනස් කරන්න බෑ. මොකද එහෙම කළොත් මුළු දම්වැලම කඩන්න වෙනවා. මේ બ્લોක්චේන් තාක්ෂණීය ශක්තිය, ඒ කියන්නේ විශ්වාසය රැඳිලා තියෙන්නේ ප්‍රධාන කුළුණු තුනක් උඩ. පළවෙනි එක විනිවිද භාවය. ඒ කියන්නේ මේ ගිණුම් පොතේ තියෙන හැම ගනුදෙනුවක්ම හැමෝටම බලන්න පුළුවන්. හැංගි හොරා වැඩ නෑ. දෙවෙනි එක ආරක්ෂාව. අපි අර කතා කරපු දම්වැල් ක්‍රමය නිසා එක બ્લોක් එකක් වෙනස් කරනවා කියන එක ඒක කරන්න බැරි තරම් දෙයක්. තුන්වෙනි එක විමධ්‍යගත වීම. ඒ කියන්නේ මේක පාලනය කරන්නේ එක කම්පැනියක්වත් එක ආණ්ඩුවක්වත් නෙමෙයි. ලෝකේ පුරා පැතිරුණු පරිගණක දහස් ගණක්. අපි මෙච්චර වෙලා කතා කළේ ගොඩක් වෙලාවට බිට්කොයින් ගැනනේ. හැබැයි ක්‍රිප්ටෝ ලෝකය කියන්නේ බිට්කොයින් විතරක්ම නෙමෙයි. ඒක ඊට වඩා කොච්චරවත් විශාලයි. හරියට විශ්වයක් වගේ. අපි දැන් බලමු ඒ ඩිජිටල් වත්කම් විශ්වයේ තව මොනවද තියෙන්නේ කියලා. හිතන්නකෝ බිට්කොයින් කියන්නේ හරියට ඩිජිටල් රත්තරන් වගේ. ඒකේ තියන්නේ සීමිත ප්‍රමාණයක් විතරයි. ඒ නිසා ඒක වටිනාකමක් ගබඩා කරලා තියාගන්න පාවිච්චි කරනවා. හැබැයි ඉතීරියම් කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒක හරියට ස්මාර්ට්ෆෝන් එකක තියෙන Android හරි iOS හරි වගේ ප්ලැට්ෆෝම් එකක්. ඒ කියන්නේ ඒක උඩ අපිට අලුත් ඇප්ලිකේෂන්ස්, ගේම්ස් සහ තවත් දේවල් හදන්න පුළුවන්. ස්මාර්ට් කොන්ට්‍රැක්ට්ස්. මේක නම් හරිම අපූර්ව සංකල්පයක්. හිතන්නකෝ ඔෆිස් එකක තියෙන වෙන්ඩින් මැෂින් එකක් ගැන. අපි හරියට සල්ලි දැම්මොත් අපිට ඕන බීම් එක එළියට එනවා. කවුරුත් එතන ඉඳගෙන ඒක දෙන්න ඕන නෑනේ. ස්මාර්ට් කොන්ට්‍රැක්ට්ස් කියන්නේත් අන්න ඒ වගේ දෙයක්. ගිවිසුමක තියෙන නීති රීති කෝඩ් එකක් විදිහට ලියලා තියෙන්නේ. අදාළ කොන්දේසි ටික ඉෂ්ට වුණාම ගිවිසුම ඉබේම ක්‍රියාත්මක වෙනවා. කිසිම අතරමැදියෙක්, නීතිඥයෙක්වත් බැංකුවක්වත් ඕන නැහැ. උදාහරණයක් විදිහට හිතමු අපි ඉන්ටර්නෙට් එකෙන් බඩුවක් ගන්නවා කියලා. ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකකින් පුරුවන් මෙහෙම දෙයක් කරන්න. බඩුව අපේ අතට ලැබුණා කියලා කුරියර් කම්පැනි එකෙන් කන්ෆර්ම් කරපු ගමන්ම විකුණුපු කෙනාට සල්ලි ටික රිලීස් කරන්න. එතකොට දෙගොල්ලම ආරක්ෂිතයි. හැමදේම සිද්ධ වෙන්නේ ස්වයංක්‍රීයව. බිට්කොයින් සහ ඉතේරියම් වලට අමතරව තව දහස් ගාණක් දේවල් මේ ලෝකේ තියෙනවා. ඕල් කොයින්ස් කියලා කියන්නේ බිට්කොයින් ඇරෙන්න අනිත් හැම ක්‍රිප්ටෝ එකකටම.
සමහර ඒවා හදලා තියෙන්නේ ගනුදෙනු වේගවත් කරන්න, සමහර ඒවා ගේම්ස් වලට. ඊට පස්සේ තියෙනවා DeFi, ඒ කියන්නේ Decentralized Finance. ඒකෙන් පුළුවන් බැංකුවක් නැතුව ණය ගන්න, ඉතුරු කරන්න වගේ දේවල් කරන්න. NFTs කියලාත් අහලා ඇති. ඒ කියන්නේ ඩිජිටල් ලෝකයේ තියෙන අද්විතීය දේවල්. චිත්‍රයක් වගේ ඒකේ අයිතිය ඔප්පු කරන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේක මුදල් වලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. හරි. දැන් අපි මේ තාක්ෂණය ගැන ටිකක් ඉගෙන ගත්තනේ. එහෙනම් දැන් බලමු ප්‍රායෝගික පැත්ත කොහොමද කෙනෙක් ඇත්තටම ක්‍රිප්ටෝ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒකට ඕන කරන මෙවලම් මොනවද කියලා. තමන්ගේ ක්‍රිප්ටෝ ආරක්ෂිතව තියාගන්න අපිට ඕන වෙනවා ඩිජිටල් වොලට් එකක්. මේවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. hot wallets සහ cold wallets. hot wallets කියන්නේ හරියට අපේ සාක්කුවේ තියෙන පර්ස් එක වගේ. ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ, පාවිච්චි කරන්න හරිම ලේසි, හැබැයි ටිකක් අවදානම්. cold wallets කියන්නේ හරියට බැංකුවක තියෙන සේප්පුවක් වගේ. සම්පූර්ණයෙන්ම ඔෆ්ලයින්. උපරිම ආරක්ෂාවක් තියෙනවා, හැබැයි නිතර පාවිච්චි කරන්න නම් ටිකක් අපහසුයි. ක්‍රිප්ටෝ ට්‍රේඩින් මේකත් ගොඩක් දෙනෙක් කතා කරන දෙයක්. සරලවම කිව්වොත් කොටස් වෙළඳපොලේ වගේම තමයි. අඩු මිලට ක්‍රිප්ටෝ අරගෙන මිල වැඩි වුණාම විකුණනවා. හැබැයි මේක නම් පැහැදිලිවම මතක තියාගන්න ඕන දෙයක්. මේක අතිශයින්ම අවදානම් ක්‍රියාවක්. මේකට ලොකු දැනුමක්, අධ්‍යයනයක් අවශ්‍යයි. නිකම්ම කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න පුළුවන්. ඕනම දෙයක වගේ ක්‍රිප්ටෝකාසියෙත් දෙපැත්තක් තියෙනවා. ලොකු වාසි තියෙනවා වගේම ලොකු අවාසිත් තියෙනවා. අපි දැන් බලමු මේ දෙපැත්තම ගැන. හරි. මුලින්ම බලමු මේකේ තියෙන පොරොන්දුව. ඒ කියන්නේ වාසි මොනවද කියලා. එකක් තමයි තත්පර ගානකින් ලෝකේ ඕනම කෙලවරක ඉන්න කෙනෙක්ට සල්ලි යවන්න පුළුවන් වීම. සාමාන්‍යයෙන් බැංකු හරහා යනකොට දවස් ගණන් යනෝනේ. ඒ වගේම ගනුදෙනු ගාස්තු ගොඩක් අඩුයි. බැංකු ගිණුමක් නැති අයටත් මේ මූල්‍ය පද්ධතියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ හැම දෙයකටම වඩා ගනුදෙනු වල තියෙන විනිවිද භාවයත් සමහර වෙලාවට රටක උද්දමනෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කියන එකත් මේකේ වාසි. හැබැයි අනිත් පැත්ත, ඒ කියන්නේ අන්තරාය, ඒකත් අපි හරියටම දැනගෙන ඉන්න ඕන. ප්‍රධානම දේ තමයි මිල ගණන් වල තියෙන අස්ථාවරත්වය. අද තියෙන ගාන නෙමෙයි හෙට තියෙන්නේ. එක රැයකින් ලොකු ගාණක් ඉහළ පහළ යන්න පුළුවන්. වංචා කිරීම, හැක් කිරීම වලට තියෙන අවධානම හරිම වැඩි. තවම ලෝකේ ගොඩක් රටවල මේකට පැහැදිලි නීති රීති නැහැ. හැබැයි මේ තමයි භයානකම දේ. තමන්ගේ වොලට් එකට ඇතුල් වෙන්න තියෙන පාස්වර්ඩ් එක, ඒ කියන්නේ ප්‍රයිවට් කී එක නැති වුණොත් ඒ සල්ලි ආයේ කවදාවත් කාටවත් ගන්න බෑ. ඒක හරියක සල්ලි පිරුණු සේප්පුවක යතුර මුහුදට විසික් කරා වගේ. අමතර යතුරක් කියලා දෙයක් නැහැ. හරි. අපි දැන් මේ මුළු කපාවම අපේ රටට ශ්‍රී ලංකාවට කොහොමද බලපාන්නේ කියලා පොඩ්ඩක් බලමු. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගත්තොත් ක්‍රිප්ටෝ කියන්නේ තවම නිල වර්ෂයෙන් පිළිගත්තු මුදල් ඒකකයක් නෙමෙයි. හැබැයි ගොඩක් දෙනෙක් මේකේ විලඳාම් කරනවා, ආයෝජනය කරනවා. අපේ බැංකු පද්ධතිය නම් මේ ගැන තවමත් ඉන්නේ ගොඩක් ප්‍රවේශමෙන්. අනාගතයේදී නම් ලෝකෙත් එක මේකට නීති රීති එන්න ඉඩ තියෙනවා. හැබැයි මේ ගමනට අලුතෙන් එන කෙනෙක් නම් මතක තියාගන්න ඕන රන් රීතිය තමයි මේ. මුලින්ම හොඳට ඉගෙන ගන්න, ඊට පස්සේ ආයෝජනය කරන්න. ඒ වගේම Tamanටක් නැති වුණත් ජීවිතයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියලා හිතෙන මුදලක් විතරක්ම ආයෝජනය කරන්න. ඉතින් අවසාන වශයෙන් කියන්න දෙන්නේ මේකයි, හරියට දැනුම ඇතුව මේකට පිවිසුනොත් ක්‍රිප්ටෝ කියන්නේ අතිශය බලවත් මෙවලමක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව නිකම්ම රැල්ලට ගියොත් ඒක භයානක සූදුවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම ආයෝජනය කරන්න කලින් දැනුමට මුල් තැන දෙන්න.